තිරුවන් සරණයි ආයුබෝවන්. ඔයාට අද ප්‍රාර්ථනා කරන සුබ දවසක් කියලා අපේ channel එකට එකතු වෙන. ඉතින් ඔබේ ප්‍රියතම වර්ණය පවසන ඔබේ ජීවිතයේ මහා අභිරහස පිළිබඳවයි අද අපි කතා කරන්න මේ සූදානම් වෙන්නේ. ඉතින් ඔබ නොදැනුවත්වම එකම වර්ණයකට අලුම් කරන්නේ ඇයි? ඒ පිටුපස ඇති ඔබේ පෙර ආත්මය, පෞරුෂය සහ අනාගතය ගැන දැනගන්න ඔයාත් කැමති නම් අද වීඩියෝවත් එක දිගටම රැඳිලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. එහෙනම් තවදුරටත් වැඩි කතා නැතිව අපි බලමු නිල් වර්ණයට ප්‍රිය කරන අයගේ චරිත ලක්ෂණ සහ ඒ අයගේ හැසිරීම් රටාව පිළිබඳව. ඉතින් ඔබේ වර්ණය තද ඩීප් බ්ලූ කියන්නේ. එහෙමනම් මේ ඔබ ගැනයි මම කතා කරන්න සූදානම් වෙන්නේ. තද නිල් වර්ණයට ප්‍රිය කරන ඔබ ඒල ඉතිහාසයේ මහා අභිරහසක් සඟවාගත් මහා සාගරයක් වැනි ගැඹුරු ආත්මයක් ඇත්තෙක් කියලායි හඳුන්වන්නට පුළුවන්. ඔබේ ප්‍රියතම වර්ණය තද නිල්, ඒ කියන්නේ ඩීප් බ්ලූ, නේවි බ්ලූ කියන්නේ. ඉතින් මේ වගේ වර්ණ රේසෙනම් ඔබ මේ ලෝකේ ජීවත් වෙන ඉතාමත් දුර්ලභ ගණයේ පෞරුෂයක් හිමියයි. හෙළ විශවරුන්ගේ වර්ණ චක්‍රයට අනුව තද නිල් යනු විශ්වීය ප්‍රඥාවේ වර්ණය විදිහටයි හඳුන්වලා තියෙන්නේ. මෙම වර්ණයට අදාළ ඔබගේ පෙර ආත්මයේ රහස් ගතිගුණ සහ අනාගතය දැන් අපි විමසලා බලමු. ඉතින් ඔබේ පෙර ආත්මයේ පැඟ වුණු මතකයේ පිළිබඳව අපි මුලින්ම කතා කරන්න සූදානම් වෙන්නේ. ඔබේ පෙර ආත්මය. ඉතින් ඔබේ ආත්ම පෙර ආත්මයකදී සාමාන්‍ය වැසියෙකු නොවේ. ඔබ හෙළේ මහා වාර ශිල්ප ක්‍රම හසුරවන ලද මහා වැව් සහ එළවේල නිර්මාණය කළ වාර ඉංජිනේරු කියලා තමයි හඳුන්වන්නට පුළුවන්. ඉතින් එසේත් නැත්නම් මහා රාවණ අධිරාජ්‍යයේ නාවික බලකායේ උසස් නිරතලදරු අයෙක් විදිහටයි හඳුන්වන්නට පුළුවන්. ජාබේසම් ගනුදෙනු කළ ඒ ආත්මීය හුරුව නිසාම මේ ආත්මයේදීත් ඔබට ජලය ආශ්‍රිත පරිසරයන්ට සහ වැසිගහිත කාලගුණයට දැඩිව ප්‍රිය කරන්නට ආස හිතෙනවා ඇති. ඉතින් දැන් අපි බලමු ඔබේ අසම පෞරුෂය පිළිබඳව. ඉතින් ඔබ මතු පිටින් බලන විට ඊටම සංසුන් නිහඬ පුද්ගලයෙක් විදිහටයි හඳුන්වන්නට පුළුවන්. ඔබ නමුත් ඔබ ඇතුළතින් මහා සාගරයක් මෙන් ඊටමත් ගැඹුරුයි. විශ්වාසහත් බව පිළිබඳව කතා කරලා ඔබ ඕනෑම රහසක් මිය යනතුරු ආරක්ෂා කළ හැකි අයෙක් වෙනවා. ඒ නිසා බොහෝ දෙනා තමන්ගේ රහස් පවසන්නට තෝරාගන්නේ ඔබවම තමයි. ඔබ කිසි විටකත් කලබල වී තීරණ ගන්නේ නැහැ. සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා බුද්ධිමත්ව තීරණ ගැනීමට ඔබ ඊටමත් දක්ෂතාවක් දක්වනවා. ඉතින් ඔබගේ ප්‍රේමය සහ සම්බන්ධතාව පිළිබඳව දැන් අපි කතා කරමු. ඉතින් ආදරයේදී ඔබ ඊටමත් පක්ෂපාතී චරිතයක් වෙනවා. ඔබ සහකරුගෙන් බලාපොරොත්තු වෙන්නේ කායික පෙනුමට වඩා මානසික අවබෝධය සහ බුද්ධියයි. ඉතින් වංචාව සහ පාවලිම හමුවේ ඔබ ඊටමත් දරුණු ලෙස කඩා වැටෙන අතර වරක් බිඳුර විශ්වාසයක් නැවත ගොඩනගීමට ඔබ ඉඩ දෙන්නේ නැහැ. ඉතින් දැන් අපි බලමු ඔබේ හොඳ පැති කීපයක් පිළිබඳව. ඉතින් අසමසම ඉවසීමට ඕනෑම පීඩනයක් දරා ගැනීමේ ශක්තිය, බොරුවට සහ වංචාවට ඇතිව වෛර කරන ඍජු ගතිගුණ, අන් අයගේ දුක හඳුනාගෙන පිහිටවීමේ පරාර්ථකාමීත්වය ගැන ඔබේ හොඳ ප්‍රතිගුණ විදියට මට පෙන්වා දෙන්න පුළුවන්. ඔබේ නරක පැති පිළිබඳව කතා කරන්නට අවශ්‍යයි. ඉතින් අධික ලෙස සිතීම, කුඩා ප්‍රශ්නයක්වත් නැවත නැවත සිතා ඔබ මානසිකව පීඩාන දින ගතියක් පෙන්නුම් කරන ඇඟී සංගවා ගැනීම, ඔබේ සැබෑ වේදනාව අන් අයට නොපෙන්වන නිසා ඔබ උදෙකලා වීමට ඇති ඉඩ කඩන වැඩි. ඉතින් ඔබේ අනාගතය පිළිබඳව කතා කරද්දී නිල් වර්ණයට ප්‍රිය කරන ඔබගේ ජීවිතයේ සැබෑ දියුණුව පවතින්නේ ඔබ උපන් ප්‍රදේශයෙන් බැහැරව ජීවත් වෙනවා නම් තමයි. ඉතින් විශේෂයෙන්ම ජලය ආශ්‍රිත නගරයක හෝ මුහුදුබඩ ප්‍රදේශයක පදිංචි වුවහොත් ඔබේ ලන මනසනාව දස පුණ්‍යයකින් වැඩි වේවි කියලා මට කියන්නට පුළුවන්. ඔබ මැදි වයසට එළඹෙන විට සමාජයේ ඉතාමත් ගෞරවණීය පිරිසක් පාලනය කරන නායකත්ව තාමතොරකට පත්වීම අනිවාර්ය වෙනවා. ඉතින් try කරලා බලන්න. මම මේ කියපු දේත් එක්ක ඉතින් ජලයේ සහිත ප්‍රදේශයක පදිංචි වෙන්න පුළුවන් නම් මට ඉතාමත් වාසනාවන්තයි කියලා මතක් කරන ගමන් දැන් අපි බලමු කළු වර්ණයට ප්‍රිය කරන උද්දලේ පිළිබඳව. ඉතින් අඳුරු කළු පිළිබඳව දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඔබ කිසිවෙකුට කියවිය නොහැකි අභිරහසක්ද
ඔබේ ප්‍රියතම වර්ණය කළු නම් ඔබ ලෝකයේ දකින විදිය සහ ලෝකයේ ඔබ දකින විදිය සාමාන්‍ය මිනිස්සෙකුට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. කළු යන වර්ණයක් විතරක් නොවේ සියලු වර්ණ තමන් තුළට අභිශෝෂණය කරගන්න මහත් ශක්තියක් විදිහටයි හඳුන්වන්නට පුළුවන්. ඉතින් ඔබේ පෙර ආත්මික සංග උණු මතකයේ පිළිබඳව දැන් අපි මුලින්ම කතා කරමු. ඔබ පෙර ආත්මයකදී තමන්ට රහස් තොරතුරු ආරක්ෂා කර ප්‍රබල චරිතයක් විදිහටයි හඳුන්වන්නට පුළුවන්. මහා රාවණ අධිරාජයේ රහස් තොරතුරු ඒකක ප්‍රධානියකු රාජ්‍ය රහස් තම ජීවිතයටත් වඩා වැඩියෙන් ආරක්ෂා කළ විශ්වාසවන්තම රහස් සම්පතියෙකු ලෙස ඔබ කටයුතු කරලා තියෙනවා. එසේත් නැත්නම් ඔබ ගුප්ත විද්‍යාව සහ අතීත මත මන්ත්‍ර ශිල්පයන් ප්‍රගුණ කළ කිසිවෙකුට පෙනී නොසිටි අභූත ගවේෂකයෙක් විදියට හඳුන්වන්නට පුළුවන්. ඉතින් ඒ ආත්මීය ගුරුව නිසං මේ ආත්මයේදීත් ඔබ අඳුරට නිහඬතාවයට සහ භුක්තරයවලට රහසින්ම අඩුම් කරන ස්වභාවයක් පෙන්නුම් කරනවා. ඉතින් ඔබේ පර්සනලිටි එක පිළිබඳවරෙන් අපි බලමු. ඔබ ඉතාමත් ස්වාධීන චරිතයක් වෙනවා. කිසිවෙකුගේ පාලනයට යටත් වීමට ඔබ කරන තියෙනවා. ඔබ ඇතුළතින් මහා බලගතු වතේ පිටතට ක්‍රියත්මන්නේ ඉතාමත් අඩුවෙන්. ඉතින් ඔබ තුළ පවතින්නේ මෝහනීය පෞරුෂයක්. ඉතින් ඔබ පිරිසක් බඳ සිටින විට ඔබ කතා නොකර සිටියත් අන් අයගේ අවධානය ඔබ වෙත නිරායාසයෙන්ම යොමු වෙන්නට හේතු වෙනවා. ඉතින් ඔබ මිනිසු ඉතාමත් ඉක්මනින් කියවීමට සමත් වුවත් කිසිවෙකුට ඔබ කියවීමට ඉඩ දෙන්නේ නැත. ඉතින් ඔබේ ප්‍රේමය සහ සම්ප්‍රදාය දෙපැත්ත දැන් අපි කතා කරමු. ආදරයේදී ඔබ ඉතාමත් පක්ෂපාතී සහ දැඩි බැඳීමක් ඇති කරගන්නවා එක් වෙනවා. ඔබ ආදරය කරන්නේ මුළු ආත්මයම. නමුත් ඔබ සහකරු ගෙන්ද රාස්තිභාවය සහ දැඩි විශ්වාසවන්තකම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබේ ආදරය තරම ගුප්ත වීමට පුළුවන්. ඔබ ආදරය පෙන්වීමට වඩා එය ක්‍රියාවෙන් ඔප්පු කිරීමට කැමැත්තක් දක්වනවා. යම්නයකින් ඔබේ විශ්වාසය කවුරුන් හෝ බිල දැමුවොත් ඔබ ඔවුන්ව ඔබේ ජීවිතයේ සදහටම මකා දමන්නේ කිසිදු අනුකම්පාවකින් තොරවයි. ඉතින් දැන් අපි බලමු ඔබේ හොඳ පැති පිළිබඳව. අසම්මත සමචිත්ත ශක්තිය පිළිබඳව කතා කරමින් අවශ්‍ය ඕනෑම දරුණු කඩා වැටීමකදී තනිවම නැගී සිටීමේ හැකියාව ඔබ තුළ තියෙනවා. ඉතින් මිනිසුන්ගේ බොරු සහ වංචා මුහුණ දෙස බලා හඳුනා ගැනීමේ සහජ හැකියාව ඔබගේ තීක්ෂණ බුද්ධිය පිළිඹු කරනවා. ඉතින් නොසලෙන පෞරුෂය ඔබගේ සාර්ථක ලෙස තියෙනවා. ඉතින් අන් අයගේ විවේචන හමුවේ නොසලී ගමන ඉක්මනින් සහ පහසුවෙන් යාමට ඔබ සමත් වෙනවා. ඉතින් වීක්නස් පිළිබඳව බලමු. ඉතින් ඔබේ නරක පැති පිළිබඳව ඉතින් ඊටම අධික සැකය මිනිසුන්ව ඉක්මනින් විශ්වාස නොකිරීම නිසා ඔබට හොඳ මිතුරන් අහිමිවීමට ඉඩකඩ තියෙනවා. ආදී පරිගැනීමේ චේතනාව තියෙනවා. ඔබට වරදක් කළා ඒකට ක්ෂමා දීමට ඔබට ඉතාමත් අපහසු වෙනවා. ඉතින් ඔබේ වේදනාවන් තනිවම බිඳ දරා ගැනීමට යාම නිසා ඔබ මානසික පීඩනයට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන මතක් කරන ගමන් දැන් අපි බලමු ඔබේ ෆියුචර් ප්‍රෙඩික්ෂන් එක. නැත්නම් ඔබේ අනාගතය පිළිබඳව. ඉතින් කළු වර්ණයට ප්‍රිය කරන ඔබ ජීවිතයේ මැද භාගයේදී තමත් බලගත් තනතුරකට හෝ මහතනයකට හිමිකම් කියනු ඇත. ඔබ කිසිසේත් බලාපොරොත්තු නොවන ශේෂ්ත්‍රයකින් ඔබ ලෝකයේ අතර ප්‍රසිද්ධ වෙන බව කියන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔබ වටා සිටින සතුරන් ඔබේ දියුණුව හමුවේ පරාජය වන අතර ඔබ සතු ගුප්ත ශක්තිය නිසාම ඔබ කරන සෑම කටයුත්ත බැදීම අදෘශ්‍යමාන ආරක්ෂාවක් ඔබට නිරන්තරයෙන්ම ලැබෙන බව කියන්නට පුළුවන්. එහෙනම් දැන් අපි බලමු ඊළඟ වර්ණය පිළිබඳව. ඊට කලින් මතක් කරන්නට ඕනේ දැන් මේ කියපු වර්ණ දෙක පිළිබඳව. ඉතින් කියපු දේවල් නිලරදිද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, වීඩියෝ හොඳයි නම් channel එක subscribe කරන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඉතින් හොඳයි එහෙනම් ඉදිරියට අපි වීඩියෝ එකක් අරගෙන එන්න සූදානම් වෙනවා. ඉතින් වර්ණ 12ක් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙයි. ඉතින් මේ වගේ සවිස්තරාත්මක විස්තර අනිවාර්යයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ කතා කරන්න බලාපොරොත්තු වෙද්දී වගේ කමෙන්ට් එක අනිවාර්යයෙන්ම මම බලාපොරොත්තු වෙනවා. ඉතින් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් ඔයා කමෙන්ට් කරන්න ඔයා කැමතිම වර්ණය මොකක්ද කියලා. ඉතින් ඔයාලා වැඩිපුරම කමෙන්ට් කරන වර්ණ 12 පිළිබඳව මම ඉක්මනටම වීඩියෝ එකක් අරගෙන එනවා. මෙන්න මේ වගේ සවිස්තරාත්මක විස්තරත් අරගෙන. ඉතින් අද වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න.
කමෙන්ට් එකක් දාන්න කැමතිම වර්ණය මොකක්ද කියලා. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි ජේසු පීඨයි. ආයෙත් ඉක්මනින්ම දවසක හමු වෙන්න බලාපොරොත්තු වෙන්න අදට සමු ගන්නවා.